ඔයා දන්නවද මේ වගේ ඇනිමේෂන්ස් AI තාක්ෂණයෙන් හදලා අවුරුදු 16ක 17ක වගේ කොල්ලෝ කෙල්ලෝ මාසෙකට ලක්ෂ ගණන් සල්ලි හොයනවා කියලා. දිනක් සවස්වරුවේ හෙට දිනයේ වඩාත් වෙහෙස මහන්සි වී වැඩ කළහොත් සතියක විවේකයක් ලබා දෙන බවට තෙල් මෝල්කාරයා ගුණාට පොරොන්දු විය. ගුණා වෙන කවදාටත් වඩා වෙහෙස මහන්සි වී සිය ගතේ සියලුම ශක්තිය යොදා වැඩ කළේය. නමුත් හිරු උදා වූ විට තෙල් මෝල්කාරයා තම පොරොන්දුව අමතක කර නැවතත් ගුණා මෝලේ වෙන්දේය. ඉතින් අද මම ඔයාලට කියලා දෙනවා මේ වගේ වීඩියෝ ස්ටෙප්ස් 5කින් සිංහලෙන්ම හදාගන්නේ කොහොමද කියලා. වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ chat GPT එකට යන එක. ඊළඟට වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ඔයාලට prompts කීපයක් දීලා තියෙනවා. ඒකෙන් මේ පළවෙනි එක copy කරගන්න. ඊළඟට ඒක chat GPT එකට paste කරන්න. දැන් chat GPT එකෙන් මේකට කතන්දර 20ක අදහස් දෙනවා. ඒකෙන් ඔයා කැමති එකක් තෝරගන්න. ඊළඟට මේ දෙවනි prompt එක chat GPT එකට copy paste කරන්න. මේකේ your story කියලා වරහන් ඇතුලේ තියෙන තැනට ඔයා තෝරගත්ත කතාව paste කරන්න. ඒකට ඔයා කැමති කතාවක මාතෘකාව copy කරලා මෙතනට දාන්න. ඊළඟට මෙතන your style කියලා වරහන් ඇතුලේ තියෙන කොටස අයින් කරලා 3D Pixar style කියලා type කරන්න. දැන් එන්ට ඔබන්න. එතකොට අපේ ඇනිමේෂන් එක හදන්න අවශ්‍ය කතාවේ පිටපත සහ අනිත් හැම විස්තරයක්ම ඔයාලට ලැබෙයි. දැන් ඔයාලට පේනවා ඇති අපේ පිටපත සීන්ස් වලට වෙන් වෙලා ලස්සනට හෙදලා තියෙනවා. මේ හැම සීන් එකකම වොයිස් ඕවර් වලට පාවිච්චි කරන්න පුරුවන් නැරේෂන් කොටසක්. සීන් එකට අදාළ චරිතවල විස්තර සහ ඉමේජ් හදන්න පාවිච්චි කරන්න පුරුවන් විස්තරාත්මක ප්‍රොම්ප්ට් එකක් තියෙනවා. ඉතින් පළවෙනි ස්ටෙප් එක ඉවරයි. දැන් අපිට තියෙන දෙවෙනි ස්ටෙප් එක. ඒ කියන්නේ මේ හැම සීන් එකකටම ඕන කරන රූප හදන එක. ඒකට මම Google Whisk කියලා tool එකක් පාවිච්චි කරනවා. මේ tool එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා මම ඔයාලට කියලා දෙන්නම්. මුලින්ම අපි අපේ කතාවේ ඉන්න හැම චරිතයකම රූප හදාගන්න ඕනේ. ඒකට ඔයාගේ පිටපත බලලා කතාවේ ඉන්න මුළු චරිත ගාන කීයද කියලා බලන්න. ඔයාට පේනවා ඇතේ මගේ කතාවේ ඉන්නේ චරිත දෙකයි. මේ තෙල් මෝල්කාරයා සහ ගොනා. ඉතින් මුලින්ම මම මේ චරිත දෙකට රූප හදන්න යනවා. ඒකට මේ චරිත විස්තර වලින් එකක් copy කරලා මේ prompt box එකට දාන්න. ඔයාට පේනවා ඇති මේකේ style එක ගැන විස්තරයක් නැහැ. ඒ හින්දා මම කලින් දුන්න style එකම copy කරලා මෙතනටත් දානවා. දැන් අපේ prompt එක සම්පූර්ණයි. මේ icon එක ක්ලික් කරලා aspect ratio එක තෝරන්න. ඒක video landscape size එකේ තියාගන්න. දැන් මේ ඊතල බොත්තම ක්ලික් කරලා images generate කරන්න. ඔයාට පේනවා ඇති අපේ images ලස්සනට generate වෙලා තියෙනවා. ඔයා කැමති රූපයක් දැක්කොත් මේ refine බොත්තම ක්ලික් කරන්න. ඊළඟට මේ icon එක ක්ලික් කරලා image එක download කරගන්න. ඔයාගේ කතාවේ අනිත් හැම චරිතයකටම මේක කරන්න. තාමත් මේ වීඩියෝ එක බලනවා නම් මේ channel එකට support එකක් විදියට subscribe කරලා comment එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් අපි අපේ චරිතවලට අදාළ හැම රූපයක්ම හදලා ඉවර නිසා දැන් අපිට scenes වලට ඕන කරන images හදන්න පුළුවන්. ඒකට ඔයාගේ පිටපතේ තියෙන scene 1 එකට ගිහින් text image prompt කියන එක යටතේ තියෙන හැම දෙයක්ම copy කරලා මේ prompt box එකට දාන්න. දැන් අපි මේ scenes වලට අදාළ චරිතවල images upload කරන්න ඕනේ. ඔයා මේ scene එකේ ඉන්න චරිත මොනවාද කියලා බලන්න. ඊට පස්සේ whisk එකට ආපහු ගිහින් මේ පොඩි ඊතලේ ක්ලික් කරන්න. මෙතන subject කියලා දෙයක් ඔයාට පේනවා ඇති. ඒක යටතේ තියෙන upload image කියන එක ක්ලික් කරලා ඒ scenes එකට අදාළ චරිත තෝරන්න. ඔයාට තව චරිතයක් මෙතෙන්ට අප්ලෝඩ් කරන්න ඕනේ නම් මේ ප්ලස් අයිකන් එක ක්ලික් කරලා තව බොක්ස් එකක් ගන්න. දැන් ඔයාට තව චරිතයක් අප්ලෝඩ් කරන්න පුරුගොන්. ආයිත් මේ අයිකන් එක ක්ලික් කරලා aspect ratio එක landscape video size එකේ තියාගන්න. දැන් මේ ඊතල බොත්තම ක්ලික් කරලා images generate කරන්න. අපි අප්ලෝඩ් කරපු චරිතයක
රූප ලස්සනට ජෙනරේට් වෙලා තිනවට පේනවා ඇති. මේ විදිහටම ඔයාගේ පිටපතේ තියෙන හැම සීන් එකටම අදාළ ඉමේජස් ජෙනරේට් කරගන්න. දැන් අපිට කරන්න තියෙන්නේ මේ රූප ඇනිමේෂන්ස් බවට පත් කරන එක. ඒකට මම Kling AI කියලා ටූල් එකක් පාවිච්චි කරනවා. මුලින්ම රෙජිස්ටර් වෙන ඔයාලට මේ වැඩේට ඇතිතරම් නොමිලේ ක්‍රෙඩිට්ස් ලැබෙනවා. ඉතින් දැන් ඔයාලට කරන්න තියෙන්නේ මේ වීඩියෝ ඔප්ෂන් එක ක්ලික් කරන එක. මේ ටැබ් එකේ image to video කියන එකේ තෝරලා තියෙනවද කියලා බලන්න. ඊට පස්සේ මෙතන ක්ලික් කරලා scene 1 එකට අදාළ රූපය අප්ලෝඩ් කරන්න. දැන් පහළට ගිහින් prompt කියලා තියෙන තැන බලන්න. මෙතනටත් ඔයාගේ පිටපතේ තියෙන ඒ රූපයට අදාළ text image prompt එක copy කරලා paste කරන්න. ඔයා Kling 2.1 කියන මොඩල් එක තෝරගෙන තියෙනවා නම් sound effects හදන්න පුරුවන් option එකක් ඔයාට පේනවා ඇති. ඔයා ඒකට අකමැති නම් මේක off කරන්න පුළුවන්. කොහොම වුණත් ඒකට අමතර credits වැය වෙන්නේ නැහැ. දැන් ඔයාට තියෙන්නේ මේ generate බොත්තම click කරලා ටික වෙලාවක් ඉන්න. ඔයාට මෙන්න මේ වගේ result එකක් ලැබෙයි. මේ විදියට හැම රූපයක්ම animations බවට පත් කරලා download කරගන්න. හරි. දැන් හතරවෙනි පියවර voice over එක. අපි සිංහල ඇනිමේෂන් වීඩියෝවක් හදන නිසා මේ ඉංග්‍රීසි නැරේෂන් සිංහලට පරිවර්තනය කරගන්න ඕනේ. ඒත් ChatGPT එකෙන් මේවා හරියටම සිංහලට පරිවර්තනය කරන්නේ නැහැ. ඒකට මගේ ළඟ ඊට වඩා හොඳ විසඳුමක් තියෙනවා. ආයෙත් වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකට ගිහින් තුන්වෙනි prompt එක copy කරගන්න. මේක ChatGPT එකට දුන්නම ඒක ඔයාට හැම නැරේෂන් කොටසක්ම වෙන් කරලා දෙනවා. දැන් ඒක කොපි කරගෙන Gemini AI එකට ගිහින් 2.5 Pro model එක තෝරන්න. දැන් නැරේෂන් ටික paste කරන්න. ආයෙත් වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකට ගිහින් හතරවෙනි prompt එක copy කරලා paste කරන්න. දැන් enter කරන්න. එතකොට ඒක ඔයාට ඊට වඩා හොඳට පරිවර්තනය කරපු නැරේෂන් ටික දෙනවා. දැන් අපිට මේ නැරේෂන් ටික ඔඩියෝ බවට පත් කරගන්න ඕනේ. ඒකට පහළ තියෙන ලින්ක් එකෙන් Google AI Studio එකට ගිහින් native speech generation කියන එක තෝරන්න. දැන් මෙතන single speaker audio කියන එක තෝරන්න. මෙතනින් ඔයා කැමති voice එකක් තෝරන්න. What do you want to explore? මම මේ voice එකට කැමතියි. මෙතනදී ඔයාට ඔයාගේ චරිතය කතා කරන්න ඕනේ කොහොමද කියලා AI එකට උපදෙස් දෙන්න පුළුවන්. එතනට මම proud tone suitable for story narration කියලා type කරනවා. දැන් සිංහල narrations ටික මෙතන පහළට copy කරලා paste කරන්න. audio එක හදන්න මේ run බොත්තම click කරන්න. නිස්කලංක ගම්මානයක තෙල්මෝල්කාරයෙක් දිනපතාම උදේ සිට සවස් වනතුරු ඔහුගේ ගවයා ලවා වැඩගත්තේය. මේක ඩවුන්ලෝඩ් කරගන්න මේ තිත්තුනේ අයිකන් එක ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කියන එක තෝරන්න. හැම නැරේෂන් එකකටම මේක කරන්න. ඉතින් ඔයාලා ළඟ දැන් හැම වීඩියෝ කොටසක්මයි වොයිස් ඕවර් කොටසක්මයි තියෙන නිසා අපිට පස්වෙනි පියවරට යන්න පුළුවන්. ඒ තමයි වීඩියෝ එක එඩිට් කරන එක. ඔයා කැමති ඕනම වීඩියෝ එඩිටින් ටූල් එකකට ඔයාගේ වීඩියෝයි වොයිස් ඕවර් ටික ඉම්පෝර්ට් කරගන්න. මුලින්ම නැරේෂන් එක ටයිම්ලයින් එකට ඇදලා දාලා ඕන නැති කොටස් කපලා අයින් කරන්න පටන් ගන්න. ඊට පස්සේ වීඩියෝ ක්ලිප් ටික අවශ්‍ය තැන් වලට පිළිවෙලකට දාන්න. ඊට පස්සේ ඔයාට transitions, video effects සහ sound effects එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ වීඩියෝ එක එක්ස්පෝර්ට් කරන්න. නිස්කලංක ගම්මානයක තෙල්මෝල්කාරයෙක් දිනපතාම උදේ සිට සවස් වනතුරු ඔහුගේ ගවයා ලවා වැඩගත්තේය. විශ්වාසවන්ත මෙන්ව ශක්තිමත් වුවද වෙහෙස නිසා ගුණාගේ දැස් බර විය. දිනක් සවස් වරුවේ හෙට දිනයේ වඩාත් වෙහෙස මහන්සි වී වැඩ කළහොත් සතියක විවේකයක් ලබා දෙන බවට තෙල්මෝල්කාරයා ගුණාට පොරොන්දු විය. ගුණා වෙන කවදාටත් වඩා වෙහෙස මහන්සි වී සිය ගතේ සියලුම ශක්තිය යොදා වැඩ කළේය. නමුත් හිරු උදා වූ විට තෙල්මෝල්කාරයා තම පොරොන්දුව අමතක කර නැවතත් ගොනා මෝලේ වෙන්දේය. සිත් වේදනාවෙන් සහ වෙහෙසට පත් වූ ගොනා එක අඩියක්වත් ඉදිරියට නොතබා නිශ්චලව සිටගත්තේය. තම වරුද වටහාගත්
තෙල්මෝල්කාරයා ගොනාට හිමි විවේකය ලබා දුන්නේය. ඉටු කළ පොරොන්දුව විශ්වාසය ගොඩනගන අතර කඩකල පොරොන්දුව එය සදහටම බිඳ දමයි.